මං වගේ මේ විදියට PC එකක් ඔයාලත් ගෙදරදීම ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හරි ඉස්සෙල්ලා Chrome එකට ගිහලා build course කියලා search කරන්න. buildcourses.com. හරි මම ඊට මෙතනදී පළවෙනි උදාහරණය ඉන්දියා හරි ඊට ක්ලික් කරලා පස්සේ මෙයාට පේජ් එකක් එනවා. ඊට පස්සේ මෙතනදී start building එකට යන්න. ඊට පස්සේ ඔයාලට ඕන විදියට කස්ටමයිස් කරගන්න තියෙනවා PC එක. මෙතනදී මේ විදියට අපිට වෙනවා PC case එක ෆෑන් එකක් දැන් අපි කස්ටමයිස් කරමු. මෙතනදී ඔයාලට CPU තෝරගන්න පුළුවන්. මෙතනදී add part වලට යන්න. ඊට පස්සේ මෙතනදී ඔයාලට කැමති බජට් එකකට මේ CPU තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී මේක තෝරගන්න. ඊට පස්සේ මේක තෝරාට පස්සේ add to build කියලා තැනට ගියාට පස්සේ ක්ලික් කරාට පස්සේ ඔයාලගේ PC එකට 3D විදියට add වෙනවා. ඊට පස්සේ අපි මෙතනදී මේක mainly ඔයාලට දාගන්න ඕන ටික දාගන්න ටික දාගන්න පුළුවන්. අපේ එළියට පේන DC එකෙන් එළියට පේන ටික පටා දාගන්න. මෙතනදී use panel වල ඊට පස්සේ මෙතනදී අයිතවල මෙතනදී පාට යන තෝරගන්නකොට මෙතනදී මේ වගේ 3D කියලා තියෙනවා නම් ඒවට ඔයාලට 3D විදියට use කරන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා මේකේ 3D විදියට use කරන්න බැරිය. මම මෙතනදී මෙන්න මේ ෆෑන් එක තෝරගන්නවා. මෙතනදී add part වලට ගියාට පස්සේ මේක අතන්ට add වෙනවා. ඊට වෙනදී මේක අයින් වෙලා මෙතෙන්ට එකක් ආවා. ඉතින් අර ඕන විදියට මේකට add කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට keyboard, microphone, webcam ඒ හැමදේම add කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාගේ PC එක 3D විදියට හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට වටන ක්ලික් කරලා අනිත් අයත් ෂෙයා කරලා වීඩියෝ ලයික් කරලා මගේ channel follow කරලා යන්න. Thank you.